Good morning. අද අපේ බැංකොක් ටුවර් එකේ අන්තිම දවස. අපිට අද ෆ්‍රී දවස. ඒ වුණාට අපි දැන් නිකන් හොටෙල් එකට ඉඳලා වෙලා වැඩක් නැහැනේ. අපි දැන් උදේට කාලා ඊට පස්සේ අපි වාහනයක් බුක් කරගත්ත අපේ ප්‍රයිවට්ලි අපි කරන ඇක්ටිවිටි එකක් කරන්න මේ ටිකක් ඈතට යන්න බැංකොක් වලින් චුට්ටක් ඈතට යන්න. මොකද අපි බැංකොක් අවටනේ හිටියේ හැමතිස්සෙම පැය 5කට 6කට වගේ පොඩි ටුවර් එකක් යන්න අපි ඕගනයිස් කරගත්තා. ඉතින් වෙහිකල් එක එනවා 8:00ට. ඉතින් පල්ලෙහාට යන්න ඕන ටක් ගහලා ලෑස්ති වෙලා ඊට පස්සේ හවසට ඉතින් පොඩ්ඩක් ගෙනියන ඒවා ලෑස්ති කරගන්න එකයි. මම මේ ෆුල් බොඩි මසාජ් එකක් කරගන්න හදන්නේ. මෙහි හරි ලාභයි ඇත්තට ඕස්ට්‍රේලියාවෙන් කරනවට වැඩිය හරිම ලාභයි. මාරම ලාභයි. ඉතින් පැය දෙකක ඔයිල් මසාජ් එකක්. ඉතින් ඒක තමයි මම කරන්න ඉන්නේ හවසට. ඊට පස්සේ ඉතින් රිලැක්ස් වෙලා අපේ ගෙනියන බඩු ටික ලෑස්ති කරගන්නවා. මොකද හෙට උදේ පාන්දර 3:45ට එනවා ඩ්‍රයිවර් අපිව එයාපෝට් ගෙනියන්න. ඉතින් අද පෙන්වන්න පුළුවන් දේවල් ටිකක් පෙන්වන්න ඔයගලන්ට. මම දැන් ඉක්මනට පල්ලෙහාට යන්න ඕනේ. හස්බන්ඩ් දැන් පල්ලෙහාට ගිහිල්ලත් ඉවරයි. එහෙනම් හම්බ වෙමු. See you. ඩ්‍රයිවර්ව අපිව එක්කන් යන්න. ඉතින් very excited. මොනවද බලන්න තියෙන කියලා දන්නේ නැහැ තාම. අපි පැය 5ක් 6ක් එකගෙන යන්න තමයි හදන්නේ. සිටි එකෙන් එහාට. ඉතින් මාරම මහන්සි. ඉතින් දවස් ගාණක් තිස්සේ ඉන්නවනේ. කියලා බලමු ඉතින් what Bangkok has to offer. Bye. ඔන්න ඉතින් අපේ හස්බන්ඩ් ඉස්සරහින් වාඩි වුණා කැබ් එකේ. ඉතින් එයාට කතා කර යන්නයි ඊට පස්සේ මේ විස්තර අහන්නයි හින්දා. ඉතින් මොකද මම වැඩේම එක ඒවා ෆිල්ම් කරන එකනේ. ඉතින් එයාටත් කම්මැලි හිතෙනවා ඇති මාත් එක්ක එහෙම යනකොට. කමක් නැහැ. ඉතින් එයාටත් අහන්න දේවල් ඇතිනේ. ඉතින් පිරිමියා එහෙමනේ පාරවල් ගැනයි එක දේවල් ගැනයි දේශපාලනය ගැන ඒවා ගැනනේ කතා කරන්නේ. ඉතින් එයාට හොඳ කම්පැනි එකක් වුණා. ඒ ඩ්‍රයිවර්. ඉතින් එයා හින්දා ඉස්සරහින් වාඩි වෙලා ගොඩක් දේවල් කතා කර ගියා. අපි දැන් මේ බැංකොක් වලින් එළියට යන්න ඉතින් දැන් තමයි නියම තායිලන්තේ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් තාම බැංකොක් වලින් චුට්ටක් එළියට විතරයි මම හිතන්නේ. තාම සිටි එකට යන්න ඉන්නේ. බලමුකෝ දැන් මේ දෙන්නවර බිල්ඩින්ග්ස් ගොඩාක් තිබිච්ච එක නැති වෙලා දැන් පොඩි බිල්ඩින්ග්ස් හැබැයි රෝඩ් සිස්ටම් එක නම් හරිම ෂෝක්. මේ හරියට පාරවල් කොන්ක්‍රීට් කණු ලොකුවට දාලා ඉතින් පාරවල් දෙක තුන යනවා. සෑහෙන පාරවල් කියන්නේ මාර්ග පද්ධතිය නම් සෑහෙන හොඳයි. ඒ නිසා මම හිතන්නේ ලොකුවට ට්‍රැෆික් එකක් නැහැ. අද සතිය දවසක් තියෙනවා. නමුත් එහෙමම නැහැ. මොකද ගොඩාක් රෝඩ්ස් පාරවල් සෑහෙන අර වගේ උඩින් යන විදිහට ගොඩක් හදනවා. ඒ නිසා ඉතින් ඔයගොල්ලෝ දකිනවා දැන් මේ හරියට පන්සල් තියෙනවා අපි යනකොට. ඉතින් තායිලන්තේ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් පන්සල් තියෙන රටක්නේ මේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේ වගේ යනකොට සෑහෙන්න පන්සල් තියෙනවා. ඒ වගේම අර ලංකාවේ වගේ දෙපැත්තේ පොඩි කඩ තියෙනවා. එක ඒවා විකුණන්න පළතුරු ඒ වගේ දේවල්. ඉතින් සාමාන්‍යයෙන් එහෙම දේවලුත් තියෙනවා. බැංකොක් ඉඳලා පැයක් විතර ඩ්‍රයිව් කරලා හයිවේ එකේ දැන් එක්සිට් එක අරගෙන ෆ්ලෝටිං මාකට්ස් වලට තමයි අපි එක්කන් යනවා කිව්වේ. දැන් මෙතන එක්සිට් එකේ ඉඳලා පැය කාලෙක විතර තව ඇතුළට යන්න ඕනලු ඩ්‍රයිව් එකක්. ඉතින් ඒක තමයි තායිලන්ඩ් වල තියෙන one of the tourist attractions. ඉතින්
ගිහිල්ලා බලමු. අපි වීඩියෝස් වල දැක්කට ඇත්තට දැකලා තිබුණේ නැහැ නේ ෆ්ලෝටින් මාකට් එක. අපි ඉතින් බෝට් වල නගින්න එකක් නැහැ. ඉතින් පළවෙනිම තැන එතනට යන්නේ. එතනට ගිහිල්ලා බලමු. අපි මෙතන නැවැත්තුවා. මෙතන වාහන දාලා ඒගොල්ලෝ බෝට්ටුවෙලු අපි එක්කන් යන අපිට එච්චර බෝට්ටුවෙන යන්න උමනාවක් නැහැ. අපිට එතන බලන්න විතරයි ඕනේ. බලන්න ඕනේ ගිහිල්ලා බෝට්ටුව යන්න මම නම් බයයි. මේ බලමු ගිහිල්ලානේ. වාහනේ මෙතන නවත්තලා යන්න ඕනේ. එතන ගෙවන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් සහ කෑෂ්. ඉතින් අපි ළඟ ඒ වෙලාවේ බාත් කෑෂ් ගොඩක් තිබුණ නැහැ. ඒ නිසා අපි ඩොලර්ස් වලින් තමයි මෙතන පේ කරේ. ඩොලර් 250ක් වුණා අපේ මේ බෝට්ටුවට. දැන් බෝට්ටුවේ යන්න කියලා හදන්නේ. අපි දැන් මේ බෝට්ටුවේ නැගලා යනවා කැනල් එකේ. බයයි මට නම් ෆ්ලෝටින් මාකට් එක බලන්න. මෙතන බෝට්ටුවකට බාත් 5000යි. ඉතින් අපි ළඟ එච්චර බාත් තිබුණ නැහැ. ඒ නිසා අපි ඩොලර්ස් වලින් ගෙවුවා. එතකොට ඩොලර් 250ක් ගියා අපි දෙන්නටම මේ බෝට්ටුවට. ඒ කියන්නේ අපි දෙන්න විතරයි මේ කියන්නේ. බෝට්ටුව අරන් යන එක්කෙනා අරෙන්ද. ඉතින් ගිහින් බලමු. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට හම්බ වෙලා නැහැ නේ කලින්. ඉතින් මේ විදිහට කැනල් එකකින් ඉස්සෙල්ලාම යනවා. මම ඉතින් ඒ හරිය ටිකක් ඔයගලන්ට ෆාස්ට් දානවා. මොකද තේරුමක් නැහැ. මේකම විදිය තමයි. අනේ මන්ද මට නම් බයයි. මේ බෝට්ටුවේ ඇත්තට සෑහෙන වෙලා වාඩි වෙලා යන්න අමාරුයි. ඔයගොල්ලෝ දන්නවනේ මට කොන්දේ ප්‍රශ්නිකුත් තියෙනවා කියලා. ඉතින් ටිකක් අමාරුවෙන් තමයි අන්තිම හරිය ගත කරගත්තේ. ඉතින් ඔයගලන්ට මේ වගේ ඇක්ටිවිටි එකක් කරන්න එච්චරම ඉන්ට්‍රස්ට් එකක් නැත්තම් මේ වගේ එකට යන්න එපා. මොකද ඔයගලන්ගේ සල්ලි අපරාධේ. හැබැයි ඉතින් මේක ලයිෆ් ටයිම් එක්ස්පීරියන්ස් එකක් නේ. හැමතැනම මේ විදියට අපිට එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑනේ. හැම රටේම මේ විදියටත් නැහැ. ඉතින් ඒ නිසා ඔයගලන්ට එහෙම ආස නම් මේ වගේ එකක් try කරාට කමක් නැහැ. මුල කොටසේ මේ වගේ දෙපැත්තේ shops තියෙනවා. ඉතින් ඔයගලන්ට නතර කරලා ඕන දෙයක් ගන්න පුළුවන්. අනිත් එක මේ බෝට්ටුව ගෙනියන අයත් ගොඩක් වෙලාට නතර කරන්නේ ඒගොල්ලෝ දන්න අයගේ කඩවල් වල තමයි. ඒක අපිට පස්සේ තේරුණා. ඉතින් ඒ වගේම තමයි මේ ඔයගලන් මෙතනින් ගන්න කියලා මම නම් රෙකමන්ඩ් කරන්නේ. මොකද සෑහෙන්න මේ shops වල ගණන් පිටට වැඩිය. කොල්කට් වලින් හදපු ඒවා තියෙනවා. ගොඩාක් සුවනීස් නෑ. හැබැයි ඇත්තම කියනවා නම් මෙතන හරිම ගණන්. අපි 200 ගානකට ගත්ත ෂර්ට් එක බැංකොක් වල මෙතන 890යි කිව්වා. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් බඩු ගන්න නම් හිතන්න එපා. මේගොල්ලෝ දෙගුණයක් තුන්ගුණයක් වැඩි කරලා තමයි කියන්නේ. දිගටම මේ වගේ කඩ තමයි තියෙන්නේ. මේ souvenirs, basic කෑම, restaurants ඒ වගේ. හැබැයි මාර ගණන්. මේගොල්ලෝ සෑහෙන ගණන් මේ සාමාන්‍ය එළියට වැඩිය. ඒ හොඳ අයිටම්ස් තියෙනවා ඉතින්. ඔස්ට්‍රේලියාවට නම් මේ සමහර ඒවා ගෙනියන්න බෑ. ඉතින් මේ අපි මෙතනින් නම් කිසි දෙයක් ගන්න හිතන්නේ නැහැ. දිගටම තියෙන්නේ මේවා තමයි. මේ වගේ shops. දැන් දුරක් යනවා නම් මේක මේ ටුවර් එක පැය දෙකක් වගේ දෙකමාරක්. අපි කුරුම්බ ගත්තා. මොකද ඉතින් තිබහත් ආවා මෙතන මේ ගිහිල්ලා මේකේ.
දැන් බෝට්ටුව නවත්තලා අපිව මෙතනින් බැස්සෙව්වා. පස්සේ ආපහු බෝට්ටුවට නගින්න පුළුවන්. දැන් මේ බෝට් රයිඩ් එකට ඉන්ක්ලූඩඩ් මේ කොකනට් ෆාම් එක පෙන්නන එක. ඉතින් කොකනට් ෆාම් කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මෙතන තියෙන්නේ ඔක්කොම පොල් ආශ්‍රිත නිෂ්පාදන. පොල් ගසේ කොටස් වලින් හදන නිෂ්පාදිත තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඊට අමතරව තව ඒවා තිබුණා. වැඩි හරියක් තියෙන්නේ පොල් ගසේ කොටස් වලින් කරලා තියෙන නිර්මාණ. ඉතින් මෙතන අපිට පොඩ්ඩක් ඉන්න වෙලාවක් දෙනවා ඒගොල්ලෝ. දැන් මෙන්න මේ වගේ වංගෙඩි එක විසිතුරු බඩු එහෙම තියෙනවා. ඉතින් මේ පොඩි වංගෙඩියක් බාත් 1800ක් වුණා ඔය පෙන්නන වංගෙඩිය. ඉතින් මන් දන්නේ ලංකාවේ නම් ඔයිට වැඩි ලාභ ඇති කියලා මට හිතෙනවා. ඔස්ට්‍රේලියාවේ ටිකක් ගණන් මේ වගේව. නමුත් ඔස්ට්‍රේලියාවට ලී බඩු අරන් යන්න බැහැනේ. ඩික්ලෙයාර් කරන්න ඕනේ. අලුත් ලී බඩු නම් ගෙනියන්න පුළුවන් ඩික්ලෙයාර් කළා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඩික්ලෙයාර් කරන්න ඔයගොල්ලෝ ලී බඩු ගෙනියනවා නම් ඔස්ට්‍රේලියාවට. ඉතින් අපි නම් මෙතනින් ගත්තේ නැහැ. මොකද අපි ආපහු ලංකාවට යනවා. ඉතින් ඒ නිසා ලංකාවෙන් ගන්න පුළුවන්. ලංකාවට මොන හරි අපිට ආදායමක් දෙන්න පුළුවන් මේ වගේ පිටරටකට ඇවිල්ලා අපි පොල් ආශ්‍රිත නිෂ්පාදන අරගන්න ඕනේ නෑනේ. ඒක අපරාධයනේ එහෙම කරන එක. ඉතින් අපි ඒ නිසා කිසි දෙයක් ගත්තේ නැහැ. එකක් ගණන්. ඉතින් මෙතන පොඩ්ඩක් අපි කැරකිලා මොනවාද තියෙන්නේ කියලා බැලුවා. ලොකු ඉන්ටරෙස්ටිං දෙයක් තිබුණේ මෙන්න මේ වගේ ප්‍රොඩක්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මේගොල්ලෝ අපිට කියලා දුන්නා මේ එක එක දේවල්. ඒ කියන්නේ මොනවාද මේ නිෂ්පාදන ඒගොල්ලන්ගේ කියලා ඒ ඇරෙන්න ඉතින් විශේෂ දෙයක් නැහැ. ඒ වගේම මේ වගේ චූටි ගල් වංගෙඩි තිබුණා. ඉතින් මම නම් ගන්න ගියේ නැහැ. මොකද ටිකක් බරයි. මට ඇත්තට ආසිත වුණා මේ පුංචි එකක් ගන්න. නමුත් බර වැඩි. ඒ වගේම තමයි ඒගොල්ලෝ මේ පොල් වතුර පැය දෙකක් උතුරවලා හින්දලා ගන්න පොල් පැන් පොල් සිරප් එකක්. කොකොනට් සිරප් එකක් අපිට ටේස්ට් කරන්න දුන්නා. ඒක නම් ෆ්‍රී. ඇත්තට අපිට අමතක වුණා මේ වතුර දාලා මොන වතුර දාලාද දන්නේ නැහැ. ඒගොල්ලෝ හදන්නේ ඒක අයිස් කියුබ්ස් දාලා තිබුණා. ඒක අමතක වෙලා අපි බිව්වේ. ඒ වගේ ලොකු වැරද්දක් අපි අතින් වුණා. හැබැයි ඉතින් හොඳ වෙලාවට මුකුත් ලෙඩක් බෝ වුණේ නැහැ. ඉතින් අපි ආපහු බෝට්ටුවේ නැකලා මේ විදිහට යනවා. ඉතින් තාමත් ඔයගලන්ට පේනවා දෙපැත්තේ කඩවල් තියෙන්නේ. කැනල්ස් ගොඩාක් තියෙනවා. කනෙක්ට් වෙනවා එකිනෙක. ඉතින් අපි දන්නේ මොන පැත්තටද මේ එක්කගෙන යන්නේ කියලා. ඉතින් අපිත් ඔහේ යනවා. නමුත් ගොඩාක් කැනල්ස් කනෙක්ට් වෙනවා මේ එක කැනල්ස් වලට. ඉතින් මේ ඉස්සර කාලේ මේගොල්ලෝ වෙළඳාම් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් ඒක ආශ්‍රිතව තමයි මේ ටුවරිසම් වලට මේක යොදාගෙන තියෙන්නේ. ඉතින් ටුවරිස්ලා ගොඩාක් එනවා මේ ෆ්ලෝටින් මාකට්ස් බලන්න. ඉතින් අපිට එහෙම නිකන් ගිහිල්ලා වාහනයක ගිහිල්ලා එහෙම බලන්න බෑ කිව්ව බෝට්ටුවෙම යන්න ඕනි කිව්වා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ට්‍රික් එකක් වෙන්න පුළුවන්. ටුවරිසම් වලට ඒගොල්ලෝ මේ ඒක හේතුවක් කරගන්නවා මං හිතන්නේ. එහෙම නැතුව යන්න බැරි කමක් නැතුව ඇති වාහනයකින් එතෙන්ට. නමුත් ඒගොල්ලන්ට මේ බෝට්ටු වල තියෙන ඒ ගාස්තුව අය කරගන්න හින්දා මේ විදියට ටුවරිස්ලාව අරගෙන යනවා. ඔන්න දැන් තමයි හරියටම ෆ්ලෝටිං මාකර්ස් පටන් ගන්න. ඔයගලන්ට පේනවනේ මේ බෝට්ටු වල කට්ටිය බඩු තියාගෙන ඉන්නවා. ඉතින් ඒ බෝට්ටු ඇතුළේ ඉඳගෙනම තමයි ඒගොල්ලෝ වෙළඳාම් කරන්නේ. රෙස්ටොරන්ට්ස් වගේ තියෙනවා වෙන බඩු ගන්න පුළුවන්. ඉතින් බෝට්ටු අපි යන බෝට්ටුව විතර නැවැත්තුවාම දැන් රෙස්ටොරන්ට් එකක වගේ නම් නැවතිලා අපිට කාලා යන්න පුළුවන් බෝට්ටුවේ ඉඳගෙනම. එතනම ඒගොල්ලෝ කෑම හදලා දෙනවා. ඒ වගේම එළියට යන්නත් පුළුවන් මං හිතන්නේ. හැබැයි අපේ බෝට්ටුව නම් අපි එහෙම නැවැත්තුවේ නැහැ. අපි කිසි දෙයක් ඒ වගේ අරගෙන නම් කන්න ගියේ නැහැ. අර කුරුම්බා එක ඒවා බිව්ව ඇරෙන්න මේ කෑම කෑවේ නැහැ. මොකද කොහොම හදනවද කියලා දන්නේ නැහනේ. ඉතින් ඒ වගේ ප්‍රවේශම් වෙන්න ඕනේ ඕගොල්ලෝ මේ වගේ රටවල් වලට ආවහම කන බොන දේවල් වලින් විශේෂයෙන්ම. මොකද වතුර මොන විදිය වතුර පාවිච්චි කරනවද දන්නේ නැහනේ. ඒ නිසා
ඩූරියන් ෆෝන්රයි ඔක්කොම බෝට් වල තමයි කට්ටිය පාවි බඩු විකුණන්නේ. ඒක තමයි ෆ්ලෝටිංగ్ මාකට් කියන්නේ. එතන තමයි දැන් හරිම මාකට් එක පටන් ගත්තේ මම හිතන්නේ. අර බලන්න ලොකු මේ නාග දෙන්නෙක් කරේ දාගෙන පින්තූර ගන්නවා. තව ඉන්නවා. තව මේ ටබ් එක උඩත් ඉන්නවා. මම හිතන්නේ දැන් මේ රයිඩ් එක ඉවර වෙගෙන ඉන්නේ දැන් කැනල් එක දිගේ යනවා. ඒක තමයි කරන්නේ. ඇහෙනවද මම ඔයගලන්ට කතා කරනවා. අර මේකෙන් බහින කලිය ඉස්සෙල්ලා. හරි අමාරුයි වාඩි වෙලා ඉන්න. ඉතින් දැන් නම් මාකට්ස් ටික නැහැ. දැන් මේ නිකන් ගෙවල් තියෙනවා දෙපැත්තේ. ගොඩක් වෙලාට මේ ටැක්සි වල අයට කනෙක්ෂන්ස් තියෙනවා මේ බෝට්ටු අයිතිකාරයොත් එක්ක. එහෙම කියලා තමයි අපි දැනගත්තේ. එතකොට අර ටැක්සි එකේ ගේන එක්කෙනාට බෝට්ටුවේ ගානෙන් කොටසක් දෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ඒක ඒගොල්ලන්ගේ බිස්නස් එකක් ඒගොල්ලන්ගේ පොඩි අන්ඩර් හෑන්ඩ් යන වැඩක් කියලා තමයි ආරංචි වුණේ. ඉතින් කමක් නැහැ අපි දැන් ටූරිස්ට්ලා විදිහට ඇවිල්ලා අපිට හැමදේම ඕගනයිස් කරගන්න බැහැනේ. School zone reduce speed. ඉතින් ළමයි ඉස්කෝලේ යන්නේ බෝට් වලින් ගන්නේ. ඉස්කෝලයක් තියෙනවා මෙතන. ඒත් ඉන්නම් පන්සලක් වගේ එකක් පේනවා මේ බෝට් රයිඩ් එකට පන්සලක් බලන්න යනවා කියලා තමයි කිව්වේ මේ එකත් ගන්න. ඉතින් අපේ ඊළඟ ස්ටොප් එක මේ පේන පන්සල ළඟ. ඉතින් මේ බෝට් රයිඩ් එක ඒ කොටසක් ඇක්ටිවිටි එකේ කොටසක් විදිහට තමයි මේ පන්සලට එක්කන් යන එක කරන්නේ. ඉතින් දැන් ඔන්න එතන නවත්තන්න කියලා තමයි හදන්නේ. මම එතන මියුසික් ප්ලේ වෙන්න දාන්නේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් තියෙන නිසා මම YouTube එකේ මියුසික් එකක් දාන්නම්. ඉතින් මෙතනින් අපි බාත් 20ක් දීලා මල් පොකුරකුයි එතන හඳුන් කූරු ඉටිපන්න ඒ පැක් එකක් අපි ගන්න ඕනේ සල්ලි දීලා මෙතෙන්ට ඇතුල් වෙන්න. ඉතින් එහෙම ඇරෙන්න ඇතුල් වීමේ ගාස්තුවක් කියලා අය කරන්නේ නැහැ. ඉතින් එහෙම තමයි පිට රටවල් වල නේද පන්සල් වලට යන්න සල්ලි ගන්නවා මේ විදිහට. බාත් 20යි මෙන්න මේ බන්ච් එක. ඉතින් අපි ඒක අරගෙන පොඩ්ඩක් පන්සල බලන්න ගියා. ඉතින් අපිට ටිකක් වෙලා මෙතන ඉන්න පුළුවන්. මම ඉතින් පොඩ්ඩක් ෆිල්ම් කරගත්තා ඔයගලන්ට පෙන්නන්න. ඉතින් හරි ලස්සනයි. අනිත් එක මේ වෙනස්. දැන් අපේ පන්සලට වැඩි චුට්ටක් විතර පොඩි වෙනසක් තියෙනවා. ඔයගලන්ට පේනවනේ නේද? ගොඩක් රත්තරන් පාටට පිළිම ඒ වගේ ගොඩක් ගෝල්ඩ් වගේ කලර් එකකින් තමයි මේ පන්සල් ගොඩක් පාට වෙලා තියෙන්නේ. ඒ වගේම ආකිටෙක්චර් එකත් ටිකක් විතර වෙනස්. ඉතින් අපි ටිකක් ඇවිදලා වැඳලා මෙතන පොඩ්ඩක් නතර වෙලා තමයි ගියේ අපේ ආපහු මේ බෝට්ටුවට. වල තියෙන නැන්ටියන් ටෙම්පල් එක වගේ ටිකක් විතර ඉච්චර ලොකු නැහැ. බෝට්ටුවෙන් ඇවිල්ලා අපි බැහැලා දැන් මේ පන්සලට ආවා.
ඉතින් අපේ බෝට් රයිඩ් එකේ ඇක්ටිවිටි එකක් විදිහට තව මේගොල්ලෝ අපිට මාළුන්ට කන්න දෙන්න කියලා කෑම වගේක් දුන්නා. ඒක ෆ්‍රී. ඒකට අපිට charge කරේ නැහැ. ඉතින් මාළු ගොඩාක් ඉන්න ඕගලන්ට පේනවා නේද? ඒ වගේම කුරුල්ලොත් හිටියා. ඉතින් අපි මාළුන්ට කන්න දීලා ඊළඟට අපි බෝට්ටුවේ ආයි යන්න ගියා. මොකද අපේ බෝට් රයිඩ් එක එතනින් ඉවරයි. දැන් මේකෙන් පස්සේ අපිව ගෙනහිල්ලා අර හිටපු තැනටම ඇරලවනවා. අපි බෝට්ටුවට නැග්ග තැනටම. ඉතින් ඔයගලන්ට මොකද හිතෙන්නේ මේක වෙනස්ම අත්දැකීමක් නේද? හැබැයි මට නම් චුට්ටක් කොන්දේ අමාරුව වැඩි වුණා. පැය දෙකකටත් වැඩි මේ බෝට්ටුව ඇතුලේ වාඩි වෙලා ඉඳලා ඉතින් ඔයගොල්ලෝ ඒවත් සැලකිලිමත් වෙන්න. ඒ වගේ දේවල් තියෙනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ ඇක්ටිවිටි එකක් කරන්න ඕනේද නැද්ද කියන එක. ඉතින් මම නම් ගොඩක් එන්ජොයි කරා. මම දන්නේ මගේ හස්බන්ඩ් එන්ජොයි කරාද කියලා. එයාත් ඉතින් මම යන නිසා මගේ ආසාවට එයාත් ආවා යන්න මාත් එක්ක. Don't forget to subscribe to my channel. I'll see you in the next one.